Good morning. අපි අද බලමු වාක්‍යයක ක්‍රියාපද දෙකක් තියෙද්දි කොහොමද ඒක ඉංග්‍රීසියෙන් ගොඩනගාගන්නේ කියලා ඇක්ටිව් වොයිස් වලදී. ඊට කලින් අපි මතක් කරගමු අපි පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් තුන්වෙනි පාඩම් වලදී ඉගෙන ගත්තා. ඉංග්‍රීසි කියන්නේ මොකක්ද? ඒකේ alphabet එකේ තියෙන letters ටික. එතකොට අපි ඒක classify කරගත්තා into two parts, vowels and consonants කියලා. ඊට පස්සේ අපි ඒ දැනුමත් එක්ක the simple present tense active voice වලදී පටන් ගත්තා. ඒකෙදි අපි තනි ක්‍රියාපදයක් තියෙනකොට වාක්‍යයක කොහොමද හදන්නේ? subjects plural නම් singular නම් කොහොමද මේ verb එක apply කරන්නේ sentence වලට කියන එක ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නවා වාක්‍යයක තියෙන්න පුළුවන් ක්‍රියාපද එකක් දෙකක් තුනක් තියෙන්නට පුළුවන්. අපි ඉගෙන ගන්නවා වාක්‍යයක ක්‍රියාපද දෙකක් තියෙනකොට කොහොමද ඒක ඉංග්‍රීසියෙන් අරවන්නේ කියලා. ඒකට මම ස්ට්‍රක්චර් එකක් ෆෝම් කරලා තියෙනවා. අපේ ස්ට්‍රක්චර් එකත් එක්ක ගියාම අපිට හරිම ලේසි. මේ ස්ට්‍රක්චර් එක බේස් කරගෙන තමයි අපි sentences ටික හදන්නේ මේ ක්‍රියාපද දෙකක් තියෙන වාක්‍යවලදී. හරි අපි බලමු මොකක්ද ස්ට්‍රක්චර් එක කියලා. බලන්න ළමයි. subject verb object. ඔයගොල්ලෝ මතකයි ඒක. subject verb object තමයි අපේ basic structure එක active voice වල තියෙනවා. එතකොට අපි ඒක use කරලා තමයි එක ක්‍රියාපදයක් තියෙනකොට වාක්‍ය ගොඩ නැගුවේ. අපිට මතකයි නේද active voice වලදී අපි adverbs of frequency, adverbs of time ගැනත් ඉගෙන ගත්තා. අපි ඒක එකතු කරන තැන් ගැන අවබෝධයක් ගිය පාඩම් වල ලැබුවා. හරි? අද අපි බලනවා verb දෙකක් තියෙනකොට කොහොමද වාක්‍යයක් active voice වලදී අදාගන්නේ කියලා. අපි තාම ඉන්නේ the simple present tense කියන එකේ. හරි අපි බලන්න මෙන්න structure එක subject verb object ආයමත් තියෙන verb and object. බලමු subject මෙන්න මෙතනට එන්න ඕනේ verb කියනට පළවෙනි එක මේ මොකද්ද මේ පළවෙනි එක. ඒ තමයි පළවෙනි ක්‍රියාපදය. ඊට පස්සේ මේ ඉල්ල පළවෙනි object එක. මේ ක්‍රියාවට යටත් වෙන පළවෙනි වස්තුව නැත්නම් කර්මය. මේකට ගැලපෙන මේ රිලේට් වෙනවා මෙන්න මේ පළවෙනි ක්‍රියාපදයට රිලේට් වෙන ඔබ්ජෙක්ට් එක තමයි එක කියලා මම දාගත්තේ මෙතන. හරි? ඊට පස්සේ අපි දෙවන ක්‍රියාපදය දාන්න කලින් අනිවාර්යයෙන්ම මේ to කියන එක දාන්න ඕනේ. to කියන එක දාන්න ඕනේ ඊළඟ verb එක connect කරන්නට කලින්. හරි? ඊළඟ verb එක බලන්න මේක හරිම ලේසි. අපි උදාහරණ කීපයක් එක්ක ඉගෙන ගන්නකොට ඔයගලන්ට තේරෙන්නේ මේකේ it's not a big deal. It's very easy when you have a knowledge about the structure. That will be very easy for you when you form a sentence with two verbs. Right? එතකොට බලන්න verb එක මම මේ stem කියලා දාලා තියෙන stem එක නැත්නම් base form of the verb ක්‍රියාවේ බී වුණ අවස්ථාව. ඒ කියන්නේ අපි plural එකත් එක්ක පාවිච්චි කරන්නේ වෙනසක් නොකර ක්‍රියාවේ go නම් go, come නම් come, eat නම් eat, s sound මුකුත් නැහැ. ක්‍රියාවේ බී වුණ අවස්ථාව base form එක නැත්නම් stem එක කියනවා. හරි? ඒක දාන්නට ඕනේ to වලින් පස්සේ අනිවාර්යෙන්ම. ඒතර subject එක plural වුණත් subject එක singular වුණත් දෙවෙනි ක්‍රියාපදයට ඒක අදාළ නැහැ. to වලට පස්සේ එනකොට මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ක්‍රියාවේ බී වුණ අවස්ථාව. ක්‍රියාවේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. go නම් go, come නම් come, fly නම් fly, cry නම් cry, study නම් study, learn නම් learn කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙවන ක්‍රියාවට යටත් වෙන වස්තුව තමයි අපි මෙතන ගන්න. මේකට රිලේට් වෙන කර්මය. මේ verb එකට සම්බන්ධ කර්මය තමයි අපි මේකට ගන්න. right? අපි උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. හරි? අපි ගමු මම ක්ලාස් යනවා. මම පන්ති යනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්ති යනවා. right? ඔන්න පළවෙනි මෙන්න මේක තේරුම් ගන්නට අපි එක ඉගෙන ගමු. මම කවුද මෙතන subject එක මම. එතකොට මේ simple present tense වලදී plural subject එකක් විතර තමයි අපි I ගත්තේ මම. හරිද? එතකොට කොයිද යන්නේ? ක්ලාස් යනවා. මොකද ක්ලාස් යන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට. right. මේ බලන්න දැන් මේකේ අපි ක්‍රියාපද දෙකක් ඉගෙන ගන්න එකක් තමයි go කියන එක තියෙනවා. alright? go තියෙනවා. හරි? ඊට අපි learn කියන ඉගෙන ගන්නවා කියන එක තියෙනවා. learn. go තියෙනවා, learn තියෙනවා. දැන් බලන්න මේ ක්‍රියාවන් දෙකෙන් ඉස්සල්ලාම වෙන ක්‍රියාව අපි හොයා ගන්නට ඕන. හරිම ලේසිනේ.
ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න පන්ති යනවා. ඉස්සලා මොනවද වෙන්නට ඕනේ? You have to go there. You have to go there to learn English. First of all, you have to go there. So what is the first one that you are going to do? Is go. So go කියන එක තමයි ඉස්සලාම ඔයා කරන්න යන ක්‍රියාව මෙතන. ඔයා කරන්න යන action එක තමයි ඉස්සලාම යන්නට ඕන. ඊට පස්සේ තමයි ඉගෙන ගන්න learn. ඒතකොට අපි ඔයා ගන්නවා ඉස්සලාම යන්න. හරිම ලේසි. මම පන්ති යනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නට. යනවා learn ඉගෙන ගන්නවා. සර් ඔයාලට අපි දන්නවා subject එක කවුද? I. ඔන්න බලන්න අපි එහෙනම් දානවා I. හයි. ඔන්න structure එකට දානවා I කියන එක කෙනා. එතකොට go. go. I go. කොහෙටද යන්නේ මේ? පන්තියට. පන්තියට. එතකොට පළවෙනි ක්‍රියාපදයට සම්බන්ධ වස්තුව මොකද්ද? පන්තිය. අපි දන්න ගෝත් එක අපි කොහෙට හරි යනවා නම් go to work, go to class, නේද? go to gym. අපි to කියන පාදයට එක තමයි දාන්නේ. මොකක්ද දාන්නේ? go to I go to the class. I go to the class. මම පන්තිය යනවා. මම පන්තිය යනවා. මම පන්තියට යනවා. හරි? I go to the class. මොකටද යන්නේ? දැන් ඔන්න ඉගෙන ගන්න යන්නේ. ඉගෙන ගන්නවා කියන දෙවෙනි ක්‍රියාව දාන්න යන්නේ. ඊට කලින් අපි to කියන එක ඇඩ් කරනවා. right? මේ to අයලා නිපාතය, මේ to අයලා ස්ට්‍රක්චර් එකේ දෙවෙනි ක්‍රියාපදය දාන්නට කලින් එකතු කරගන්න to. එතකොට අපි ක්‍රියාපදේ කොහොමද තියන්නට ඕන? base form එකකින් stem එකකින් ක්‍රියාවේ බියුණු අවස්ථාවෙන් කිසි වෙනසක් වෙන්නේ නැහැ. learn විදිහට වෙනවා. learn. I go to the class to learn. learn මොනවද ඉගෙන ගන්න යන්නේ? එතකොට මේ දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව මොකක්ද? English. 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 I go to the class to learn English. I go to object එක the class. I go to the class. දෙවෙනි ක්‍රියාව එන්න කලින් අපි to එකතු කරනවා. I go to the class to stem එක verb එක ඊළඟ ක්‍රියාව මොකද්ද? learn. එතකොට අපි එක වෙනසක් කරන්නේ නැහැ දානවා learn my learn object එක මොනවද ඉගෙන ගන්නෙ? මේකට අදාළ object එක. ඒ verb එක ඉගෙන ගන්නවා. මොනවද ඉගෙන ගන්නෙ? English. I go to the class to learn English. I go to the class to learn English. හරි? අපි හරිම ලේසි මේක මේ ස්ට්‍රක්චර් එක ඔළුවේ තියාගන්න. අපි ඒක බේස් කරගෙන ඉගෙනගෙන යනවා. එතකොට ඔයගොල්ලෝ දන්නා සබ්ජෙක්ට් එක මෙතන ප්ලූරල් වෙන්නත් පුළුවන්, සිංගියුලර් වෙන්නත් පුළුවන්. මම P කියන එක දානවා ප්ලූරල්, S කියන දානවා සිංගියුලර්. හරිද? එතකොට මේ සබ්ජෙක්ට් එක සිංගියුලර් වුණා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ මෙතන. මෙතන to වලින් පස්සේ ක්‍රියාව අනිවාර්යෙන්ම stem එකෙන් base form එකෙන් B වුණ අවස්ථාවෙන් තියෙන්නට ඕන. මෙතන subject එක සිංගියුලර් වුණාම මේ පළවෙනි verb එක විතරයි අපි වෙනස් කරන්නේ. සාමාන්‍යයෙන් අපි කරගෙන ආවේ එමය. මතකයි මේ තමයි ස්ට්‍රක්චර් එක අපි ඉගෙන ගත්ත. මේ උඩ තියෙන තුන subject verb object ඔය ස්ට්‍රක්චර් එක තමයි. ඒතකොට අපි දන්නවා subject එක plural වුණාම ක්‍රියා වෙනසක් වෙන්නේ නැහැ. සරල වර්තමාන කාලයේ ඒතකොට singular වුණාම අපි දන්නවා s sound එකක් එකතු කරා. අපි ඒවා ඉගෙන ගත්තා ඒ පාඩම් වලදී. ඊළඟ අපි වාක්‍යයක verbs දෙකක් තියෙද්දී කොහොමද sentence එක හදන්නේ කියලා ඉගෙන ගන්නේ. එතකොට අපි දැක්ක subject verb object ඊට පස්සේ දෙවෙනි verb එක එන්න කලින් to කියන එකක් එකතු කරනවා. ඊට පස්සේ verb එක දානවා. to වලින් පස්සේ එන verb එක හැමතිස්සෙම තියෙන්නේ බියුණු අවස්ථාවෙන් කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ මේ දෙවෙනි ක්‍රියාවට සම්බන්ධ වස්තුව object. ඔන්න ඕක තමයි ඔළුවේ තියාගෙන යන්නට ඕන. අපි බලමු singular plural examples අරගෙන මේකට කොහොමද දාන්නේ කියලා. හරි. මම සරල උදාහරණ දෙකක් අරගෙන singular subject එකකුත් plural subject එකකුත් අරගෙන මේ structure එක වලට තවදුරටත් පැහැදිලි කරලා අපි advanced examples ටිකක් බලන්න ඉස්සරහට යමු. හරි. බලන්න ඒගොල්ලෝ මම ගත්ත වාක්‍ය දෙකක්. පළවෙනි එක තමයි ඒගොල්ලෝ මේ නම අපිට උදව් කරන්න. ඒගොල්ලෝ කියන plural subject එකක් ගත්තා. ඊට පස්සේ ඇය මේ නම අපිට උදව් කරන්න. ගත්තා C කියන singular subject එක. එතකොට මේ structure එකට කොහොමද අපි දාන්නේ කියන එක අපි කල්පනා කරලා බලමු. හරි? මේ උදාහරණ මේ සරල උදාහරණ දෙකකින් ඉගෙනගෙන ඊට පස්සේ අපි ඇඩ්වාන්ස් කර කර ඉස්සරහට යමු. right.
බලන්න ඒගොල්ලෝ මේ එනවා අපිට උදව් කරන්න. කොහොමද අපි ලියන්නේ? අපේ ස්ට්‍රක්චර් එක මතකයි. ඉස්සල්ලාම සබ්ජෙක්ට් එක කවුද they? ඒගොල්ලෝ කියන්නේ they. දැන් බලන්න ඒගොල්ලෝ මේ එන්න ඕනේ අපිට උදව් කරන්න. ඉස්සල්ලාම එන්න ඕන. ඊට පස්සේ තමයි උදව් කරන්න. එතකොට අපිට අඳුර ගන්න පුළුවන් කවුද පළවෙනියට වෙන්න ඇක්ෂන් එක දෙවෙනියට වෙන්න ඇක්ෂන් එක. පළවෙනියට වෙන ක්‍රියාව තමයි එනවා. ඊට පස්සේ උදව් කරනවා. එනවට කියනවා come උදව් කරනවට කියනවා help. හරි? අපි බලමු එහෙනම් ඒගොල්ලෝ they verb එක තමයි පළවෙනි verb එක come. එයාට සම්බන්ධ වස්තුව මොකද්ද? ඊය කොහෙද එන්නේ? මෙහෙ. they come here. ඔන්න දාන to කියන එක දෙවෙනි verb එක දාන්න කලින් come here to මොනවා කරන්නද? help උදව් කරන්න. කාට උදව් කරන්න? අපට. help us. they come here to help us. එතකොට පළවෙනි ක්‍රියාව, දෙවෙනි ක්‍රියාව, subject, පළවෙනි ක්‍රියාවට වස්තුව, to කියන එක දාන්නට ඕනේ අපි ඊළඟ වාක්‍ය ක්‍රියාව කනෙක්ට් කරන්න කලින් ඒ ස්ට්‍රක්චර් එකේ to කෙනෙක් කෙනා verb එක කනෙක්ට් කරන්න කලින් දාන්න. ඊට පස්සේ දෙවන ක්‍රියාව සහ දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුව. හරි? ඊට බලන්න කිසිම වෙනසක් නැහැ මේ දෙවන ක්‍රියාවේ බිවුන අවස්ථාවෙම තියෙන. ඊළඟ උදාහරණයක් ගන්න මම තව ටිකක් දුරට තේරෙනවා. මේක තව දුරට මේක තේරෙනවා ඔයාලට. හරි? අපි ගන්නවා ඇය මේ එනවා අපිට උදව් කරන්න. ඇය නම් she ඔන්න සිංගියුලර් සබ්ජෙක්ට් එක. අර කිව්වා වගේ ඒ එන්න ඕනේ ඊපස් තමයි උදව් කරන්න. ඒතර එනවා කියන එක තමයි පළවෙනි verb එක. she ඔන්න අපි දැන් she come මොකද වෙන්නේ? comes වෙනවා. දන්නවා සරල වර්තමාන කාලේ ඇක්ටිව් වොයිස් වලදී she comes වෙනවා. අපි ඉගෙන ගත්තා මේ රූල් හතරක් තියෙනවා කියන එක. මගේ කලින් පාඩම් ඔයගොල්ලෝ බලුවා නම් ඔයගොල්ලෝ දන්නවා. ඒකේ අපි කියලා දීලා තියෙනවා. she comes කොහෙද එන්නේ? මෙහෙ. here she comes here. to කියන එක නාව දාන දෙවන ක්‍රියාව දාන්න කලින් දැන් දෙවන ක්‍රියාව මොකද්ද? උදව් කරනවාට කියන්නේ help. එතන මේක ඒක වචනයි කියලා help එක helps වෙනවද නැහැ? එතන ක්‍රියාපද දෙකක් තියෙන වාක්‍යයක to වලින් පස්සේ දාන කිසිම ක්‍රියාවක් කිසිම හේතුවකට සබ්ජෙක්ට් එක ප්ලූරල් හෝ සිංගියුලර් වුණා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එයා බේස් ෆෝම් එකෙන් තියන්නේ. ක්‍රියාව බිවුන අවස්ථාවෙන් තියන්න ඕනේ to වලට පස්සේ දාන ක්‍රියාව. help. she comes here to help us. ඇය මේ එනවා අපට උදව් කරන්න. එහෙනම් මේ සිම්පල් වාක්‍ය දෙකකින් ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා. අපි දැන් මේකේ උදාහරණ අරගෙන ඉස්සරහට යමු. මේ වාක්‍යක ක්‍රියාපද දෙකක් තියෙදි කොහොමද වාක්‍යයන් ගොඩනගා ගන්න කියන එක ඉගෙන ගන්න. ඊට පස්සේ අපි අලුත් පාඩමකට move වෙමු. right? හරි. අපි එහෙනම් තවත් උදාහරණ කීපයක් බලමු. බලන්න පළවෙනි උදාහරණය මෙතන තියෙනවා. ඇය බලාපොරොත්තු වෙනවා අපට දැනුම් දෙන්න. අපි ස්ට්‍රක්චර් එක මතක් කරගමු හැමතිස්සෙම. subject, verb, first object, to, second verb, second object. right? तो අපේ ස්ට්‍රක්චර් එක. අපේ subject එක තමයි මෙතන ඇය. ඇය කියන්නේ singular subject එකක්. අපි බලමු මේක දාලා වාක්‍ය හදන්න. ඊට කලින් බලන්න පළවෙනි verb එක මොකද්ද? දැනුම් දෙන්න කලින් මොකද? එයා බලාපොරොත්තු වෙනවා කියනවා. බලාපොරොත්තු වෙනවාට දැනුම් දෙන්න. ඉස්සෙල්ලාම බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මොකද? දැනුම් දෙන්න. එතකොට පළවෙනි verb එක තමයි බලාපොරොත්තු වෙනවා ඔබට. හරි? ඔබට. ඔබ කියන්නේ you කියන අදහස. ඔබට දැනුම් දෙන්න. දැනුම් දෙනවා කියන්නේ inform of C. right. අපි බලමු මෙතන එතකොට අපි වාක්‍යක verb දෙකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ verb දෙකේ තියෙන object අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි තියෙන විදිහට තමයි වාක්‍ය හදන්නට ඕන. ආ කියන්නේ ඉතන විදිහට තමයි වාක්‍ය දෙන්න ඕන. ආ කතා කරන විදිහට. හරි? බලන්න මේක. ඇය she පළවෙනි ක්‍රියාව අපි දන්නවා මේක singular subject කෙනකින්ද පළවෙනි ක්‍රියාව මොකද? s sound එකක් එකතු වෙනවා. she hopes බලන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන්න මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැනුම් දෙන්න ඔබට. දැනුම් දෙනවා කියන එක මොකද්ද? ඔයාට දැනුම් දෙනවා. ඔයාට දැනුම් දෙනවා කියන එක. inform you. ඒතකොට ඒ verb එකට object කෙනෙක් ඉන්නවා. බලාපොරොත්තු වෙනවා කියන එකට පස්සේ එකක්
එයාට සම්බන්ධයක් නැහැ මෙතන. ඉතින් අපි කෙලින්ම ඊළඟ ක්‍රියාවට යනවා. C of 2 මොකද පළවෙනි ඔබ්ජෙක්ට් එකක් නෑ මේක. C of 2 දෙවන ක්‍රියාව inform C of 2 inform ඒකට අදාළ ඔබ්ජෙක්ට් එක තමයි u. ඒකට අදාළ වස්තුව කර්මය u. C of 2 inform you. C of 2 inform you. එතකොට පළවෙනි verb එකට අදාළ කර්මයක් මෙතන නෑ. එතකොට තියෙන විදිහට තියෙන පිළිවෙලට අපි වාක්‍යයක් ගොඩනගනවා. දෙවෙනි එක බලන්න. සාමාන්‍යයෙන් බලන්න ඔන්න සාමාන්‍යයෙන් කියන එක අපි ඉගෙනගෙන තියෙන මොකද්ද? adverbs of frequency එක. හරි? සාමාන්‍යයෙන් අපි කියන generally, normally ඔය දෙකම පාවිච්චි කරන්නට පුළුවන්. හරි? right. අපි කියමු එහෙනම් සාමාන්‍යයෙන් මම අවදි වෙනවා උදෙන්ම පාසල් යන්න. කොහමද ලියන්නේ? ඔයාලා දන්න සාමාන්‍යයෙන් කියන එක දාන්නේ කොහෙටද? subject and verb අතරට. right. කව subject එක මම I. right. එතකොට පළවෙනි ක්‍රියාපදය තමයි අවදි වෙනවා. පාසල් යන්න අවදි වෙන්න එපායි. අවදි වෙනවා කියන එක තමයි පළවෙනි ක්‍රියාපදය. right. අවදි වෙනවා. එතකොට අවදි වෙන්න කලින් අපි දානවා කිව්වා මොකද්ද? adverbs of frequency එක. I generally හරි? I generally අවදි වෙනවාට කියනවා get up නැත්නම් wake up. wake up. I generally wake up. I generally wake up. I generally wake up. කොයි වෙලාවද අවදි වෙන්නේ? In the early morning. In the early morning. early morning. උදේම අවදි වෙනවලු. in the early morning. හරි? wake up in the early morning. මොකටද? යන්න. එතකොට අපි දන්නවා දෙවෙනි ක්‍රියාව වෙන්න කලින් to කියන එක දැම්මා. යනවා කියන එක go වෙනවා. මේක ඒක වචන ක්‍රියා සබ්ජෙක්ට් එකද බහුවචන සබ්ජෙක්ට් එකද කියන එක අදාළ නැහැ. අපි දාන to වලට පස්සේ go. කොහෙටද යන්නේ? to school. නිපාතයක් එක දැම්මා. කොහෙටද යන්නේ? වෙත යනවා කියන එක පෙන්නන්න. preposition එකක් දැම්මා. go to school. මේ to එක මේක නෙවෙයි. මේක තමයි මේ connect දෙවෙනි ක්‍රියාව connect කරන to එක තමයි මේක. අනිත් එක සාමාන්‍ය go to school. to school කියන අපි දැම්මා. I generally wake up in the early morning to go to school. හරි. අපි දැන් ඊළඟ උදාහරණය බලමු. අපේ අම්මා නිතරම උත්සාහ කරනවා අපි උනන්දු කරවන්න. අපේ අම්මා නිතරම උත්සාහ කරනවා අපි උනන්දු කරවන්න. මොකද එන ඉස්ලාම් එකේ වෙන්නේ අපේ අම්මා තමයි සබ්ජෙක්ට් එක අපි උනන්දු කරවන්න ඕනේ. එතකොට මේ උනන්දු කරවන්න තමයි මොකද උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන එක තමයි ඉස්ලාම කරන්නේ. ඊට පස්සේ තමයි අපි උනන්දු වෙන්නේ. උත්සාහ කරනවා උනන්දු කරවන්න. මොකද්ද උත්සාහ කරන්නේ කොහෙද? නිතරම adverbs of frequency එකක් හම්බ වෙනවා අපිට මේකෙත්. නිතරම. හරි? එතකොට පළවෙනි ක්‍රියාව අපිට උත්සාහ කරනවා. දෙවෙනි එක තමයි උනන්දු කරනවා කියන එක. හරි? අපි අදලා බලමු වාක්‍ය. අපේ අම්මා නම් our mother අපි දන්න එක singular එකක්. එතකොට අපි උත්සාහ කරනවා try එක මොකක්ද දෙන්නේ? tries වෙනවා. tries. our mother tries. එතකොට අපි දන්නවා මේ දෙක අතරට අපි දාන්න ඕන පුතා නිතරම කියන අදහස. අපි දානවා එනං always කියන එක. our mother always නිතරම always tries. our mother always tries. අන්න දැන් දෙවෙනි ක්‍රියාව වෙනවා. අපි ඊට කලින් දානවා to කියන එක. to උනන්දු කරනවාට මොකද්ද කියන්නේ? encourage. අපි encourage කරනවා. to encourage කාවද? අපිව us. එතකොට ඔන්න දෙවන ක්‍රියාවට සම්බන්ධ වස්තුවක් තියෙන ඔබ්ජෙක්ට් එක us. our mother always tries to encourage us. එහෙනම් දැන් ඔයාලට අදහසක් ඇති අපි තවත් examples ටිකක් කරමු. එතකොට හොඳ අදහසක් මේවා ගැන වාඩි වෙනවා. ඊට පස්සේ අපිට අලුත් පාඩමකට ඉක්මනටම යන්නට පුළුවන්. right. අපි බලමු තවත් උදාහරණ කිහිපයක්. දැන් බලන්න මේ වාක්‍ය complete එකක්. ඒ කියන්නේ structure එකට කොහොම ගැලපෙන්න තියෙනවා. subject එතකොට පළවෙනි verb එක පළවෙනි object එක to කියලා දාලා දෙවෙනි verb එක දාන්න පුළුවන්. දෙවෙනි verb එකට සම්බන්ධ object එක තියෙනවා. අපි බලමු රජය අලුත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා රට සංවර්ධනය කරන්න. කොහොමද ලියන්නේ?
government, the government අපි ක්‍රියාත්මක කරනවා කියන execute නැත්නම් implement. අපි දාමු implement කියන එක. implements වෙනවා එතකොට. The government implements new programs to සංවර්ධනය කරනවා develop the country. The government implements new programs to develop the country. දෙවන එක බලමුද? අපි දන්නවා පළවෙනි එක අපි. දෙවෙනි එකට යන්න කලින් පළවෙනි එක පොඩ්ඩක් මම කියන්නම්. The government singular subject එකකින් ඉඳන් implements වෙනවා. ඒතකොට යාගේ object එක new programs. so to කියන එකත් එක්ක දෙවන ක්‍රියාව develop. ඊට පස්සේ the country මොකක්ද යා සංවර්ධනය කරන්නේ රට the country. ඊළඟට හැම කාර්යාලයට එනවා මාව මුණ ගැසෙන්න සෑම සිකුරාදාවකම. එතකොට අපි ලියාගෙන යමු she comes to office. She comes to office. කාර්යාලයට එනවා මාව මුණ ගැසෙන්න to meet me. තර මේක අතරේ එකක් අපිට එනවා මොකද්ද? කාලය අඟවන පදයක් අපිට ඇවිල්ලා තියෙනවා සෑම සිකුරාදාවකම. Every Friday. She comes to office to meet me every Friday. දැන් මම කියන්නේ මේ come සුනේ කොහොමද කියලා ඔයාලා දන්නවා. දැන් මම ලියාගෙන යනවා. දැන් ඔයාලට අවබෝධයක් තියෙනවානේ. එතකොට පළවෙනි ක්‍රියාව S sound එකක් වෙලා comes වෙනවා. දෙවෙනි ක්‍රියාවට අපි මුකුත් කරන්නේ නැහැ. ඒකේ විදිහටම තියෙනවා meet ඒ විදිහටම තියෙනවා. to office කියන්නේ මෙතන මේ නිපාතය මේ preposition එක මේක තමයි අපි verb එක connect කරන්න දාන to එක. බලන්න ඊළඟ එක. රජය සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විසඳන්න. අපි ඒක ලියමු. The government මොකද කියන්නේ? සෑම පරිශ්‍රමයක්ම දරනවා දැවෙන ප්‍රශ්න විසඳන්න. පරිශ්‍රමයක්ම දරනවා. අපි කියනවා the government makes පරිශ්‍රමයක් කියන සෑම පරිශ්‍රමයක්ම දරනවා නේද? every effort කියන්නේ පරිශ්‍රමයක්. හරි සෑම පරිශ්‍රමයක්ම every effort. The government makes every effort to solve the මොකක්ද දැවෙන ප්‍රශ්න? burning problems. කියන්නේ common issues රටේ තියෙන අනිවාර්යයෙන්ම concentrate කරන්න ඕනේ consider කරන්න ඕනේ government එකක් විසින්. ඒකට අපි කියනවා burning problem එකක් කියලා. හරි? එතකොට මේක මොකක්ද? The government makes every effort to solve the burning problems. Okay? ඒතර අලුත් වචන ටිකක් ඔයාලට ඉගෙන ගන්නට පුළුවන් මේකේ. රටාව ඉගෙන ගන්නට පුළුවන්. ඒතර ඔයාලගේ vocabulary එක rich කර ගන්නට පුළුවන් මේකෙන්. සහ අද ස්ට්‍රක්චර් එකට උරු වෙන්නට පුළුවන්. ඒතර අපි දන්නවා දැන් verb දෙකක් තිබ්බොත් වාක්‍ය හදන විදිය simple present tense වල active voice වලදී. right? අපි එහෙනම් තවත් උදාහරණ කීපයක් බලමු. දැන් බලන්න පළවෙනි එක. සමහර ගොවීන් ට්‍රැක්ටර් භාවිතා කරනවා ඔවුන්ගේ කුඹුරු සීසාන්න. සමහර ගොවීන් ට්‍රැක්ටර්ස් භාවිතා කරනවා ඔවුන්ගේ කුඹුරු සීසාන්න. ඒතර සමහර ගොවීන් කියන්නේ plural subject එකක්. ඉස්සලා මේගොල්ලෝ කරන්නේ මොකක්ද? භාවිතා කරනවා use කියන verb එක. ඊට පස්සේ මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? සීසාන්න. සීසාන්නට කියන්නේ අපි plow කියලා. plow english වලින්. ඒතර මොකද්ද කුඹුරු? කුඹුරු වලට කියන අපි paddy fields. okay? බලමු අදන විදිය. Some farmers
some farmers use tractors දැන් to කියන එක දාලා දාන ක්‍රියාපදය plow සීසානවා their paddy fields. Some farmers use tractors to plow their paddy fields. Right. ඊළඟ එක බලමු. අම්මා නිතරම පළතුරු දෙනවා මාව සෞඛ්‍ය ආරක්ෂිතව තියන්න. නිතරම කිව්වම අපි දන්න always adverbs of frequency එකක් අපි දන්න කොතනට එකතු කරන්න කියලා. අපි බලමු වාක්‍ය හදලා. Mother always දෙනවා gives මොකක්ද දෙන්නේ? පළතුරු fruits. Mother always gives fruits to keep me healthy. හරි? Mother always gives fruits to keep me healthy. අම්මා නිතරම පළතුරු දෙනවා මාව සෞඛ්‍ය ආරක්ෂිතව තබන්න. keep තබනවා me healthy මාව සෞඛ්‍ය ආරක්ෂිතව තබන්න. හරි? ඊළඟ එකට යන්න අපි. ඒගොල්ලෝ කුළු බඩු අපනයනය කරනවා මුදල් උපයන්න. ඒගොල්ලෝ නම් මොකද කරන්නේ? ඉස්සෙල්ලා අපනයනය කරන්නට ඕන මුදල් උපයන්න. අපනයනය කරනවා අපි ඉංග්‍රීසි වලින් කියනවා export. They export කුළු බඩු වලට කියන spices. They export spices to earn උපයා ගන්නට අම්බ කරනවට කියන අපි earn මොකද්ද? money මුදල්. They export spices to earn money. එතකොට export එක වෙනවා verb දෙක earn වෙනවා මොකද්ද? බලන්න මේ. එතකොට මේ අපි දන්නවා export verb එකට පළවෙනි object එක export spices to earn money. හරි? අපි එහෙනම් තව examples ටිකක් බලමු. හරි. අපි බලමු තවත් උදාහරණ කිහිපයක්. බලන්න පළවෙනි එක අපි ශ්‍රමදාන කඳවුරක් පවත්වනවා අපේ ගම පිරිසිදු කරන්න. එතකොට අපි දන්නවා අපි නම් we ශ්‍රමදාන කඳවුරක් නම් a ශ්‍රමදාන campaign පවත්වනවා අපි කියන all අපේ ගම our village පිරිසිදු කරනවාට අපි කියන clean. බලමු වෙන we hold a ශ්‍රමදාන campaign ශ්‍රමදාන campaign to clean our village. Right? We all a Shramadana campaign to clean our village. Campaign කියන්නේ කඳවුරක්. හරි? Shramadana campaign. Shramadana කඳවුරක්. Campaign කියන්නේ කඳවුර කියන අදහස. අපි ඊළඟ උදාහරණයට යමු. ඉංජිනේරුවරු උසවේලි ගොඩනගනවා ජල විදුලි බලය නිෂ්පාදනය කරන්න. ඉංජිනේරුවරු උසවේලි ගොඩනගනවා ජල විදුලි බලය නිෂ්පාදනය කරන්න. ඉංජිනේරු කියන්නේ engineers. උසවේලි dams ගොඩනගනවට කියනවා build ජල විදුලි බලය hydro electric power නිෂ්පාදනය කරනවට අපි කියනවා produce. හරි බලමු. engineers build dams to produce hydro electric power. Engineers build
I dams to produce hydroelectric power. जल विद्युत बालेर hydroelectric power produce करना, right? Engineers build I dams to produce hydroelectric power. ඊළඟ අපි බලමු අපි ගොඩාක් මහන්සි වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. අපි ගොඩාක් මහන්සි වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. We make efforts to learn English. We make efforts to learn English. We make efforts to study English කියලා දැම්මත් එතනට ගැලපෙනවා. ප්‍රශ්නයක් නෑ. හරි? We make efforts to learn English. අපි ගොඩාක් මහන්සි වෙනවා. We make efforts to learn English. අපි ගොඩාක් මහන්සි වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් වාක්‍යයකට verb දෙකක් ආවොත් මෙන්න මේ විදිහට තමයි අපි ගොඩ ගන්න. එතන අපි තවත් වාක්‍ය කීපයක් ආවොත් ඔයා බලන්න ඕනේ. ඉස්සරහට බලමු and කියන ඒවාත් දාලා අපිට කනෙක්ට් කරන්න පුළුවන්. ඒකට සරල සහ සාමාන්‍ය දේ තමයි grammatically අපි sentence එකක් හදාද්දී ලස්සනට හදනවා. to කියලා එකක් දාලා ඊළඟ ක්‍රියාපදය කනෙක්ට් කරනවා. හැමතිස්සෙම to වලින් පස්සේ එන ක්‍රියාපදය base form එකේ නැත්නම් stem එකකින් be වුණු අවස්ථාවෙන් තමයි තියෙන්නට ඕනේ. ඒක තමයි ඔළුවේ තියාගන්නට ඕනේ rule එක. හරි? එහෙනම් අපි active voice වලදී සාමාන්‍ය වාක්‍ය රටාවක් නැදුවා ඊට පස්සේ ක්‍රියාවන් දෙකක් තිබුණොත් කොහොමද වාක්‍ය රටාවක් නදන්නේ කියලා ඉගෙන ගත්තා. අපි ඊළඟ අලුත් පාඩමකට යනවා. ප්‍රශ්නවාචී පද ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා මේ වාක්‍යයේ ප්‍රශ්න හදන්නේ සහ නෙගටිව් ෆෝම් එක සහ පොසිටිව් ෆෝම් එකෙන් ප්‍රශ්න හදන්නයි නෙගටිව් ෆෝම් එකෙන් ප්‍රශ්න හදන්නයි ඉගෙන ගන්නවා. සහ මේකේ නෙගටිව් ෆෝම් එකත් ඉගෙන ගන්නවා. right? ඉතින් අපි මෙච්චර කාලෙ ඉගෙන ගත්තේ I go to school, I study English, she studies English වගේ දේවල්. ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ඇයි යන්නේ නැහැ. ඇයි කන්නේ නැහැ. ඇයි බොන්නේ නැහැ. මම යන්නේ නැහැ කියන නෙගටිව් ෆෝම් එක සහ ඔයා යනවද? ඔයා කෑවද? ඔයා බිව්වද කියන ප්‍රශ්නවාදී රටාවයි ඒකෙම නෙගටිව් ෆෝම් එකයි ඔයා කෑවි නැද්ද? ඔයා එන්නේ නැද්ද? ඉගෙන ගන්නේ නැද්ද? කියන නෙගටිව් ෆෝම් එකයි ප්‍රශ්න අහනකොට ඕවා තමයි අපි ඊළඟ අලුත් පාඩමේ ඉගෙන ගන්න. ඒකෙන්ද මගේ අර ගන්න එපා. මේ පාඩම් මාලාවත් එක්ක ඉන්න සහ අලුත් පාඩම් ටික ඉගෙන ගන්න. එහෙනම් ලබන සතියේ අපි නැවතත් අලුත් පාඩමකින් හම්බ වෙමු. Until then, bye bye from Sebastian sir.